අඩෝ මචං 250cc බයික් ලංකාවේ ඕන තරම් තියෙනවා. ඒත් පාරේ යනකොට ලොකු බයික් කාරයොත් බය වෙලා පසෙකට යනවා මේ යකා දෙක්කම. මේක Yamaha WR250X. උඹ රියල් වාහන පිස්සෙක් නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපන්. WRX කියන්නේ සිරාවටම ස්ට්‍රීට් ලීගල් ක්‍රිමිනල් එකක්. මචං මේක පදිනකොට දැනෙන්නේ පොස්චර් එක. කෙලින් ඉඳගෙන පාරේ යනකොට උඹට දැනෙන්නේ මුළු පාරම උඹේ වගේ. අනික මචං මේකේ තියෙන ඒ ලොකු ෆ්‍රන්ට් බ්‍රේක් ඩිස්ක් එක පාරේ මොන්න සෙල්ලම දැම්මත් නූලට නවත්ත ගන්න පුරුවන් ගැම්මක් ඒකෙන් දෙනවා. දැන් වරෙන් මේකේ තියෙන යකඩ හදවත ගැන කතා කරන්න. 4 stroke DOHC 4 valve single cylinder engine එකක් තමයි මේකේ තියෙන්නේ. මචං මේක නිකම් එන්ජින් එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ titanium valves එක එන high revving engine එකක්. සරලවම කිව්වොත් මචං throttle එක පොඩ්ඩක් කරකවද්දී බයික් එක හූ කියාගෙන විදින්නේ හරියට රොකට් එකක් වගේ. 6 speed gearbox එකක් තියෙන නිසා පාරේ යන ඕනෑම එකෙක්ට ඇඹරෙන්නම ඇරලා යන්න පුළුවන්. මේකේ තියෙන power එක වචන වලින් කියන්න බෑ. පදින්නම ඕනේ. මචං WR250X එකේ බර කිලෝග්‍රෑම් 134යි. ට්‍රැෆික් එකක් අස්සෙන් දානකොට වංගුවක් නමනකොට බයික් එක උඹ කියන දේ අහනවා මචං. සස්පෙන්ෂන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ පාරවල් වල තියෙන වලවල් මේකට නිකම් සෙල්ලම් වගේ. කොච්චර වලවල් තිබ්බත් බයික් එකේ බැලන්ස් එක පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඉතින් මචං උඹ හොයන්නේ සිරාම ක්වොලිටි එකක් තියෙන පාර යනකොට හැමෝම බලන සෙකන්ඩ් වෙන්නේ නැති පර්ෆෝමන්ස් තියෙන බයික් එකක් නම් මේක තමයි මචං බාණ්ඩේ. හැබැයි මචං එක දෙයක් මේක පැද්දට පස්සේ වෙන කිසිම 250 බයික් එකක් උඹට හිතට අල්ලන්නේ නැති වෙයි. අන්න ඒ වගේ වසඟයක් මේ